අයිබෝවන් හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. කොහොමද ඉතින් ඔයාලට මේ දවස්වල යුද්ධය නිසා මුළු ලෝකෙටම හරිම තර්ජනයක් වෙලා තියෙනවා. කොයි දේ කොහොම වුණත් කරදර අභියෝග බාධක එනවා. ඉතින් ඒවාට මුහුණ දීලා දවසින් දවස අපේ ජීවිතය ගෙනියන්න වෙනවා. ඒක තමයි යථාර්ථය. ඉතින් කොයි දේ කොහොම වුණත් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දී හජ්ජි උත්සවය සහ මේකට මම වොයිස් කරද්දී වෙසක් උත්සවය. ඉතින් බෞද්ධයන්ට අබෞද්ධයන්ට දෙගොල්ලන්ටම සුබ වෙසක් උත්සවයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අබෞද්ධයන්ට කියලා කිව්වේ ඒගොල්ලෝ බුදුදහම ඉතාම ආදරයෙන් ගෞරවයෙන් අදහනවා කියලා මම සෝෂල් මීඩියා දකිද්දී මට තේරෙනවා. ඉතින් මමත් හින්දු ආගම වුණාට පුංචි කාලේ ඉඳන්ම තේරෙන කාලේ ඉඳන්ම බුදුදහමත් එක්ක හැදුනේ වැඩුනේ. ඉතින් මගේ ජීවිතේට අදටත් මම බුදුදහමෙන් ධර්මානුකූලව ජීවත් වෙන්න තමයි මම කටයුතු කරන්නේ. පුළුවන් අපි මිනිස්සු අපි වැරදි කරනවා. කොහොම වුණත් පුළුවන් තරම් ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න තමයි කටයුතු කරන්නේ. කොයි දේ කොහොම වුණත් අපි හැමෝම මිනිස්සු. ඉතින් මේ ලෝකේ පවතින සියලුම දේවල් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා තේරුම් අරගෙන ජීවත් වුණොත් ප්‍රශ්න අඩුයි. ඒ වගේම ධර්මානුකූල ජීවිතයක් ගත කරොත් ධර්මයේ ධර්මයේ විසින් රකින්න ලැබෙනවා කියනවානේ. ඒ වගේ පුළුවන් තරම් වැරදි අඩු කරගෙන ධර්මානුකූලව ජීවත් වෙන එක තමයි වටින්නේ. හරි. කොහොම වුණත් ගල්ෆ් රටවල් වලට නම් මේ දවස්වල හරිම ප්‍රශ්නයක් වෙලා තිබුණේ යුද්ධය නිසා. ඉතින් හැමදේම දැන් යථා තත්ත්වයටපත් වෙලා කියන්නේ මිනිසුන්ට තිබුණ රෙස්ට්‍රික්ෂන්ස් අඩු වෙලා ඒගොල්ලන්ගේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන්න අවස්ථාව හම්බ වෙලා තියෙනවා. කොයි දේ කොහොම වුණත් වෙච්ච බලපෑමේ හන්දා ඒක යථා තත්ත්වයටපත් වෙන්න තව අවුරුදු ගාණක් යනවා. ඒ හින්දා සාමාන්‍ය මිනිසුන්ට අසරණ මිනිසුන්ගේ රස්සාවල් නැති වුණා. ඉතින් ඒ රස්සාවල් නැති වෙච්ච මිනිසුන්ගේ කාර්යභාරයන් ඉන්න මිනිසුන්ට පැටවුණා. එතකොට වැඩ දෙගුණ වුණා ඉතින් ඉන්න මිනිසුන්ට. ඉතින් ඒ වගේ මිනිස්සු හරිම කාර්යබහුලව තමයි මේ දවස ගෙවෙන්නේ. කොයි දේ කොහොම වුණත් මොන වගේ සිටුේෂන් එකක් තිබුණත් ඉතින් අපි අපේ මානසික නිදහස් කායික නිදහස සහ අපේ සෞඛ්‍යය මේ දේවල් ගැන අපි අනිවාර්යයෙන්ම අපි මූලික තැනක් දෙන්න ඕන. ඉතින් මටත් ඉතින් ඒ බැට කන්න වුණා. ඉතින් මාත් එක්ක වැඩ කරපු අනිත් කෙනාගේ රස්සාව නැති වෙච්ච එකෙන් එයාගේ වැඩ කොටසත් මට කරන්න වුණා. ඉතින් ඒකට ටිකක් ඇඩ්ජස්ට් වෙන්න දවස් කිහිපයක් ගියා. දවස් කිහිපයක් කියන්නේ මාසෙකට ගියා. ඉතින් මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඇත්තටම මම මේ වීඩියෝ කරන්නේ කවදා හරි දවසක වාඩි වෙලා බලද්දී මේක හොඳ මතකයක් වෙනවා මට. ඉතින් ඒ හින්දා මම මේකට වොයිස් කරද්දී පිටිපස්සෙන් එක්කෙනෙක් කෑ ගහනවා. ඉතල බයත් හිතෙනවා. අපි යටත් බුදු සරණයි කියමු. ඉතින් ඔන්න ඔහොමයි ඉතින් ජීවිතේ. ඉතින් මටත් හිතුණා පොඩ්ඩක් මේ කාර්ය බහුල ජීවන රටාවෙන් මිදිලා පිට රට හිටියත් පොඩ්ඩක් එළියට යන් කියලා. ඉතින් ඔහොම හිතලා කට්ටියත් එක්ක එකතු වෙලා ඔන්න ඔහොමයි දෝහා පෝට් බලන්න ගියේ මම වැඩ කරන්නේ කතාර් වල. ඉතින් දෝහා පෝට් වලට ගියා බලන්න. හවස් වරුවක ගියේ හජ්ජි උත්සවයේ හින්දා ෆයර්වර්ක්ස් තියෙනවා කියලා ආරංචියක් ආවා කතාරවල. ඉතින් අපි shopping කරන්න ගිහිල්ලා දෝහා පෝට් ගිහිල්ලා ඔහොමම කතාර වලට ගිහිල්ලා ෆයර්වර්ක්ස් බලන්න එන්නම් කියන එක තමයි අපේ ප්ලෑන් තිබුණේ. ඉතින් අපි ඒ වගේම එක කරා. ඉතින් ඇත්තටම මේ වගේ එළියට ගියාම හරිම මානසික නිදහසක් දැනෙනවා. මොන තරම් ප්‍රශ්න තිබුණත් සියලුම දේවල් අමතක කරලා අපි අපිටම ටිකක් ආදරය කරන්න ඕනේ. ඉතින් රස්සාවම නෙමෙයි සල්ලිම නෙමෙයි ජීවිතය කියන්නේ. ඉතින් අපිවම තමන්ට පළමුවෙන්ම ආදරය කරන්න කියලා කියනවා. බුදුහාමුදුරුවෝම කියලා තියෙනවා තම හිසට තම අතමය සෙවණැල්ල කියලා. මේ වීඩියෝ එකේ සමහර විට මම ගොඩක් දේවල් බුදුදහමින් කියවෙනවා ඇති. මොකද අද වෙසක් පොය නිසා මම කැමති ධර්මයේ පැත්ත
අලුතෙන් දේවල් මගේ කටින් කියවෙනවා නම් ඉතින් එහෙමයි. ඉතින් තම හිසට තම අතනේ සෙවණැල්ල කියලා හිතාගෙන වැඩ කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒකේ පළවෙනි කොටසේ ඉතින් තමන්ට තමන් ආදරය කරන්න ඕන සියල්ලටම ප්‍රථමයෙන්. ඉතින් ඔන්න ඔහොමයි ඉතින් මගේ නිවාඩු දවස ගෙවුනේ. හවස් වරුවේ ගියා එළියට ගිහිල්ලා මෙහෙම දෝහා පොල්වල වටේ ගිහිල්ලා හවස ගියා කතාරවලට ගිහිල්ලා ෆයර් බැලුවා. මේ වීඩියෝ එක දිගටම ඔයගොල්ලෝ බැලුවොත් ඔයගලගේ වටිනා කාලය වියදම් කරලා අන්තිමේටම තියෙනවා ෆයර්වර්ක්ස් බලන්න. ඇත්තටම මම මේ වීඩියෝ එක කරන්නේ කවදා හරි දවසක බලද්දී ඉතින් ඇත්තටම සොඳුරු මතකයක් වෙයි කියලා. නමුත් මේක තව කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතලා ඉතින් මම YouTube එකටත් දානවා. එච්චරටම වීඩියෝස් ක්වොලිටි නැතුව ඇති. මගේ තියෙන සෝසස් වලින් මම මගේ වීඩියෝ එක කරනවා. කැමති නම් බලන්න එන්ජොයි කරන්න. ඉතින් එහෙමයි ඇත්තටම මින් මැදුර අපි ගියා දෝහා පෝට් වල මේක තියෙන ඇත්තටම හරිම ලස්සනයි. මාරම මානසික නිදහසක් දැනෙනවා. ඉතින් මේක දිහා බලාගෙන ඉඳි මාළුවෝ එහා මෙහා යනවා. ඉතින් විවිධ වර්ගයේ මාළුවෝ ඉන්නවා. ඉතින් ටික වෙලාවක් අපි ඉතින් ඒකත් බැලුවා. බලලා ඒකත් එන්ජොයි කරා. මේ දවස්වල ඇත්තටම ලංකාවට අමාරු කාලයක්. හැබැයි මම ගොඩාක් සතුටු වෙනවා ලංකාවේ මිනිස්සු මේ එන කරදර බාධක හැම දෙයකටම මුහුණ දීලා දවස ලස්සනට ගෙවන එක ගැන මොන ප්‍රශ්නේ තිබුණත් end of the day අපි hina වෙලා දවසට සමුදෙනවා නම් ඒක තමයි වටින්නේ ඇත්තටම මිනිස්සු වශයෙන්. ඒ වගේම මට හිතෙන දෙයක් තමයි මේ කාර්යබහුල ජීවිතේ අපි මොනවා ලබා ගන්නද මෙච්චර මේ රැට් රේස් එකේ දුවන්නේ නේද? වෙලාවකට මට නම් ඉතින් එහෙම හිතෙනවා. අපි රස්සාවට යනවා, රස්සාවල් කරනවා ආය හවස ගෙදර එනවා. ඊට පස්සේ නිදා ගන්නවා ආය යනවා. ඔක තමයි ඉතින් ජීවිතේ නේද? එහෙමද විය යුත්තේ. පිට රටේ ඉන්න මිනිසුන්ගේ ජීවිතේ ඉතින් ඔක තමයි. ඒ කොහොම වුණත් තමන්ට තමන්ගේ කාලය සහ තමන්ගේ පවුලට අවශ්‍ය කාලය අපි කොහොමින් හරි වෙන් කරන්න ඕන. මේක තමයි ඕල්ඩ් දෝහා පෝට් කියන්නේ. කතාරවල දෝහාවල තියෙන්නේ. මේ දවස්වල නම් අලාව් ඒ පහුගිය දවස්වල නම් යුද්ධේ හින්දා මේ ඔක්කොම පබ්ලික් ඒරියාස් වලට යන්න අලවුඩ් තිබුණේ නැහැ තහනම්. දැන් නම් ඉතින් මිනිස්සු සාමාන්‍ය පරිදි ජීවත් වෙනවා ගල්ෆ් රටවල් වල. හැබැයි කියන තරම් ප්‍රශ්න මිනිස්සුන්ට ප්‍රශ්නයක් වුණේ නැහැ. රටවල් වලට ප්‍රශ්නයක් වුණා. මිනිස්සු ඉතින් සාමාන්‍ය පරිදි ජීවත් වුණා. යුද්ධේ කාලේදී ජීවිත හානි සිදු වුණා. කතාර් වල නම් අනිත් රටවල් ගැන මම වැඩිපුර දන්නේ නැහැ. කතාර් වල නම් වැඩිපුර කියන්නේ මිනිසුන්ගේ ජීවිතවලට කරදරයක් වුණේ නැහැ. ඔහොම තමයි ඉතින් ජීවිතේ යන්නේ. මේකෙන් උනේ ඉතින් ගොඩක් රස්සාවල් නැති වුණා. එතකොට ගවර්න්මන්ට් ප්‍රොජෙක්ට් වලින් 130ක මිනිස්සු අයින් කරා. මෑන් පවර්ස් එතකොට රිසෝසස් මේ සියලුම දේවල් අයින් කරා 130ක් 40ක්. ඉතින් ඒ වගේම ඉතින් අහිංසක මිනිස්සුන්ගේ රස්සාවල් නැති වෙච්ච එක තමයි උනේ. ඉතින් මේ වයසක උන්දලා දෙන්න හින්දා තුන් දෙනා හින්දා ඉතින් ඔන්න ඔකයි සිද්ධ වුනේ. ඉතින් මොනවා කරන්නද හැමදේම එක්ස්පීරියන්ස් කියලා ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න තමයි තියෙන. අනාගත පරම්පරාවට තමයි ඉතින් මේකෙන් ඉතාමත් මේ වැඩිපුරම බැට කන්න වෙන්නේ. ඒක තමයි දුක. ඒක කොහොම වුණත් ඉතින් වෙන්න මම ආවා ගොඩ දවසකට පස්සේ ඔයාලව වීඩියෝ එකකින් හරි හම්බ වෙන්න කියලා හිතාගෙන දෝහා පෝට් වලට. ඈතින් පේන්නේ නම් ස්ටේඩියම් එක. ඇත්තටම මේකේ වතුර කොළ පාටයි. හවස් වෙද්දි ටිකක් නිල් පාටයි. හැබැයි මගේ වීඩියෝ එකට ඒක තද නිල් වගේ තියෙනවා. හැබැයි මේකේ කොළ අමුතුම කොළ පාටකුයි නිලුයි මික්ස් වෙලා ලස්සන මේ එකක් තිබුණා. ඔන්න ඔහොමයි ඔය බෙන්ච් එකේ වාඩි වෙලා අපිට ඕන තරම් කල්පනා කරන්න පුළුවන්. සහ සන්සෙට් එකත් ලස්සනට තිබුණා.
අපි මෙතන ගොඩාක් වෙලා ඇත්තටම මේ කාලය ගත කළා. අපේ කාලය ගත කරලා ඉතින් රෑ ගියා කතාරාවලට ෆයර්වර්ක්ස් බලන්න. මම